රත්නපුර පැල්මඩුල්ල පසුකොට ඇඹිලිපිටිය මාර්ගයේ පල්ලෙවැද්ද පසුකර යන විට කොළඹගේ යාර ප්‍රදේශයට ආසන්නයේදී හමුවන ගිරිසිකර සහිත වූ කඳු ඇටිය පාමුලට වන්නට සංකපාල රජමහා විහාරය දැක ගන්නට පුළුවන්. කොළඹ සිට කිලෝමීටර් 140ක පමණ දුර ප්‍රමාණයක් සංකපාල විහාරය වෙත තියෙනමු. මුහුදු මට්ටමේ සිට අඩි 800ක් පමණ උසින් යුත් සංකපාල කඳුවැටිය වියලි දේශගුණයට ආවේනික තුරුලතා වලින් සමන්විත වෙනම. රත්නපුර දිස්ත්‍රික්කයේ ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට හා සංකපාල ග්‍රාම සේවා වසමට අයත් සංකපාල විහාරය ගිරිසිකර මත පිහිටි ස්වභාවික ලෙන් හා පසුකාලීනව ඉදිකළ විහාරාරාම ගොඩනැගිලි වලින් සමන්විත මනස්කාන්ත ඓතිහාසික පුදබිමක් විදියට හඳුනා ගන්නට පුළුවන්. සංකපාල විහාරය දෙවරක් සංඝසතු කළ විහාරයක් වන අතර යුග තුනක ඓතිහාසිකමය වශයෙන් වැදගත්කමක් දරන පුදුමයක් ලෙසට හඳුනා ගන්නට පුළුවන්. අනුරාධපුර යුගය, මහනුවර යුගය, මෑත යුගය එහිදී අපිට වැදගත් වෙනවා. ක්‍රිස්තු පූර්ව 161 සිට 134 අතර කාලයේ රජ කළ දුටුගැමුණු රජතුමා විසින් විජිතපුර සටන ජයගත් පසු තම දස මහ යෝධයින්ට ගම්වර ප්‍රදානය කර තිබෙනවා. ඒ අනුව මුණරාගල මාලිගාවිල ප්‍රදේශයෙන් පැමිණි යෝධයෙක් තමයි පුස්සදේව කියලා කියන්නේ. ඔහුට හිමි වූයේ පල්ලෙවැද්ද ගම්වරයයි. පුස්සදේව කියලා කියන්නේ දුටුගැමුණු රජුගේ හමුදාවේ හප්පිවීමේ හා දුනු ශිල්පයේ අතිදක්ෂ සෙනෙවියෙක්. මේ ගම්වරයේ පිළිගත් පුස්සදේව යෝධයා තම හිතවතුන් සමග ඒ පදිංචියට පැමිණ ගම්මානයක් ගොඩනැගූ බවට සඳහන් වෙනවා. ඉන් ටික කලකට පසු ඔහු ජීවිතය ගැන කලකිරී මාන වූ බවටයි සඳහන් වෙන්නේ. සංකපාල විහාරය ඔහු විසින් ගොඩනැගූ බවටයි ඉතිහාසයේ සඳහන් වෙන්නේ. පුස්සදේව හිමියන් පසු කලක විදුසුන් වඩා රහත් වූ බවට ඓතිහාසික තොරතුරු වල සඳහන් වෙනවා. එලාර දුටුගැමුණු යුද්ධයේදී පුස්සදේව යෝධයා විසින් එහිදී ජයගෝසා නැගූ බවට කියන ලද දක්ෂිණාවෘත හක්ගෙඩිය මේ ගල මුදුනේ නිදන් කර ඇතැයි විශ්වාස කරනවා. ඔහුගේ ජය සංකේතය වශයෙන් පැවති හක්ගෙඩියේ ලාංඡනය මත්මන් ප්‍රධාන විහාරය පිහිටි ගල්ලනේ කොටා තිබෙනු දක්නට ලැබෙනවා. සංක යන නාමයෙන් හක්ගෙඩිය හඳුන්වන නිසා මෙම විහාරය සංකපාල යන නාමය ලැබෙන්නට ඇතැයි විශ්වාස කරනවා. පුස්සදේව රහතන් වහන්සේගේ භස්මාවශේෂ තැන්පත් කරන ලදැයි සලකන දාගෙබ විහාරයට කිලෝමීටර් 2ක් පමණ දුරින් ඇඹිලිපිටිය ප්‍රධාන මාර්ගයට ආසන්නව ගල් තලාවක ඉදිකර තිබෙන අයුරු දැක ගන්නට පුළුවන්. මේ ස්ථානය පුස්සදේව සොහොන ලෙස හඳුන්වන අතර නිදන් හොරු විසින් නොයෙක් අවස්ථාවල මෙම දාගෙබ හාරා විනාශ කර තිබෙනවා.
පොළොන්නර යුගයේ සිටි මහා පරාක්‍රමබාහු නිස්සංක මල්ල වැනි රජවරුන්ගේ අවධියේදී මෙම ස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදු වූ බවට සඳහන් වෙනවා. නමුත් කාලයාගේ ඇවෑමෙන් නොයෙකුත් ආපදා වියවුල් නිසා මෙම ලෙන් විහාරය වල් මිහි වී තිබෙනවා. සංඝපාල විහාර භූමියේ පිහිටි ඇතැම් ගල් ලෙන්වල මධ්‍ය ශිලා යුගයට අයත් බලංගොඩ මානවයා විසූ බවට සාධක දැක ගන්නට පුළුවන්. සංඝපාල විහාර භූමිය තුල කටාරම් සහිත ගල් ලෙන් රාශියක් ඇති අතර එකල ආරණ්‍ය වාසී භික්ෂුන් වහන්සේලා ඉමෙලින් භාවනා යෝගීව වැඩ සිටීම සඳහා ආවාස කුටි විදියට භාවිතා කර ඇති බවට සඳහන් වෙනවා. ශ්‍රී සංඝපාල රජමහා විහාරය සහ ඒ අවට පරිසරය පිළිබඳව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මෑතකදී කරන ලද කැණීම් පිළිබඳව අවධානය යොමු කිරීමේදී රජමහා විහාරය පුරා විසිරී ඇති ගුහා 14ක් සොයාගෙන තිබෙනවා. පර්වතයේ නැගෙනහිර පැත්තට මුහුණලා එක් ගුහාවක් පවතින අතර ඒ කටාරමක හෝ සෙල්ලිපියක හෝඩුවාවක් හමු වී නැති අතර මෙම ගුහාව කතරගම දෙවියන්ට කැප කළ දේවාලයක් පවතින ආකාරය ඔබට දැක බලා ගන්නට පුළුවන්. කතරගම දෙවියන් උදෙසා වෙන්නු එම දේවාලයයි මේ ඔබ දකින්නේ. එමෙන්ම සොයාගත් තවත් එක් ගුහාවක් ඊට බටහිර දෙසට මුහුණලා තිබෙනවා. ගුහා දෙකකට පරිවර්තනය කර දැම්මක් ඉදි කර ඇති අතර යම් හේතුවක් නිසා ගුහාව දෙකකට වෙන්නේ පර්වතය කැඩී ගොස් ඇති ආකාරය දැක බලා ගන්නට පුළුවන්. සංඝපාල කඳුපාමුල පිහිටි පැරණි ගල්ලෙන් කිහිපය අතර ඉන් 3ක් මේ වන විට බුදුමඳම සඳහා සකස් කර ඇති ආකාරය ඔබට දැක බලා ගන්නට පුළුවන්. මේ ඔබ දකින්නේ ගල් දෙන තුල ඉති කර ඇති එක් විහාරකයක්. මෙම විහාරගේ සමාධි බුදු පිළිමය වගේම බිත්තිය සහ වහලය සිතුවම් වලින් අලංකාර කර ඇති ආකාරය දැක බලා ගන්නට පුළුවන්. ඔබ දකින මේ විහාරය තුළ සැතපෙන බුද්ධ ප්‍රතිමාවක් සහ සමාධි මුද්‍රාවෙන් යුතු බුද්ධ ප්‍රතිමාවක් දක්නට ලැබෙනවා.
සංඝපාල විහාරය තුල දැකිය හැකි තවත් එක් බුදුමැදුරක් තමයි මේ ඔබ දකින්නේ. සංඝපාල රජමහා විහාරය ගැන නැවතත් වැදගත් තොරතුරු රැසක් අසන්නට ලැබෙන්නේ මානුර යුගයේ රාජාධිරාජසිංහ රජ දවසයි. එනම් ක්‍රිස්තු වර්ෂ 1780 සිට 1798 අතර කාලවකවානුව තුලයි. එකල සිරකර සිටි කර්තොට හිමියන් රජුගේ යන පරිදි කිසිවෙකුටත් කියවා තේරුම් ගත නොහැකි බුදුගුණ සඳහන් කාව්‍ය කොටසක් උන්වහන්සේ විසින් නිර්මාණය කර තිබූ අතර ඒ කියවා එහි තේරුම රජතුමාට පැහැදිලි කර දුන් නිසා එම හිමියන්ගේ නිර්මාණ ශක්තියට සිරෙන් නිදහස් කර තුඩපතකින් හා සන්නස්පත්‍රයක් මගින් පල්ලෙබැද්ද ගම්වැරේ සහ ශ්‍රී සංඝපාල රජමහා විහාරය උන්වහන්සේට පූජා කළා. රජතුමා මේ පරිත්‍යාග කර ඇත්තේ 1786 වසරේදී. ඒ අනුව දුටුගැමුණු මහරජතුමා පුස්සදේව යෝධයාට පළමු වරට පරිත්‍යාග කළ පල්ලෙබැද්ද ගම්වරේ දෙවැනි වරට රාජාධිරාජසිංහ රජතුමා විසින් කරතොට කීර්තිසී ධම්මාරාම හිමියන්ට පූජා කර තිබෙනවා. පසු කාලීනව මෙම හිමියන් සහ රජු අතර ඊටාම කුළුපඟ මිතුරු බවක් ඇති වී තිබෙනවා. නමුත් මෙම මිත්‍රත්වයේ පිළිබඳව නොරිස්සුණු පිරිසක් විසින් මෙම හිමියන් දන් දේශීන්ට උදව් කරනවා යයි යන්න රජතුමා වෙත මුසාබස් පවසා තිබෙනවා. ඉන් කෝපයට පත්වුණු රජතුමා නැවත එම හිමියන් අත්අඩංගුවට ගන්නා ලෙසට දොඩම්වල නිලමෙට නියෝග කර තිබෙනවා. දොඩම්වල නිලමෙකින් නිල වශයෙන් මේ ආරංචියලද කරතොට හිමියන් පල්ලිබැද්ද සන්නසත් තුඩපතත් බටාපතත් රැගෙන මාතර විහෙරගම්පිටිය විහාරයට පලා ගොස් තිබෙනවා. විහෙරගම්පිටිය පුරාණ විහාරයේ වැඩ සිටි උන්වහන්සේ 1824 ජූලි 14 වෙනි දින අපවත් වූ බවටයි සඳහන් වෙන්නේ. දක්ෂ කවියෙකු මෙන්ම ධර්ම කතිකයෙකු උන්වහන්සේගෙන් විශාල ශිෂ්‍ය පිරිසක් බණ දහම සමග කාව්‍ය ශාස්ත්‍රයේද ඉගෙනුම ලැබුවා. ඔවුන් අතරින් ගජමන් ඕන, හැලපාත නිලමේ, බරණ ගණිතය ආදී චරිත හඳුනා ගන්න පුළුවන්. ඉන්පසුව සංඝපාල විහාරයේ නැවත වල්බිහි වුණා. පසු කලක කඳුරු පොකුණි සුමන ජෝති හිමියන්ගෙන් පසුව මහාගම සුමන තිස්ස හිමියෝ මේ බාරකාරත්වයේ ඉස්සෙලුව. අත්තුඩාවේ ගුණරතන හිමියන්ගේ යුගයේදී විහාරස්ථානයේ විශාල දියුණුවක් ඇති වී තිබෙනවා. මෙම පර්වතයේ නැගෙනහිර පැත්තට වන්නට පිහිටා තිබෙන මෙම ගුහාව කටහරන් කොටා තිබුණත් මේ සෙල්ලිපි හමු වී නැහැ. නමුත් භාවනා කිරීම සඳහා කුඩා කොටුවක් ආකාරයෙන් සාදාගත් කුටියක් මේ සොයා ගැනීමේදී හමු වී තිබෙනවා. වියහැල්ල සංඝ පරම්පරාවට අයත් ශ්‍රී සංඝපාල විහාරයේ වත්මන් යුගයේ සලකන විට වත්මන් විහාරාධිපති ශාස්ත්‍රවේදී කොළඹගේ යාර ආනන්ද හිමියන් සහ වත්මන් විහාරාකාර කුකාවල කුවසල හිමියෝද විහාරයේ දියුණුව සඳහා ඉමහත් කැපවීමක් කර තිබෙනවා. ඉතින් මෙච්චර වටිනා ඉතිහාසයක් තියෙන මේ සිද්ධාස්ථානයේ දැක බලා වැඳ පුදා ගැනීමට ඔබටත් පැමිණෙන ලෙසට මා ආරාධනා කරනවා.
ඔයාලා මෙතෙක් කලින් වීඩියෝස් බලලා නැත්නම් ඒ වීඩියෝස් බලලා ඔයාට දැනෙන දේ ඔයාගේ අදහස් කමෙන්ට් සෙක්ෂන් එකේ දාලා තියන්න අමතක කරන්න එපා. එහෙනම් දිරියේදී දාන වීඩියෝස් බලන්න පහළ තියෙන subscribe button එකත් bell icon එකත් click කරලා තියන්න අමතක කරන්න එපා. මෙතෙක් වෙලා මාත් සමග රැඳී සිටි ඔයාලා හැම දිනාටම බොහොමත්ම ස්තුතියි.